නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස දුන්නිග්ගාස්ස ලවුනෝ යත්ත කාම නිපාතිනෝ ඉත්තස්ස ධම්මතෝ සාදු චිත්තං තං සුඛාවං අතිගෞරවනීය විහාරාධිපති පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසන් සද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත දිනතුනි අද දිනතුනි වටින දවස ඇසලපුර පසළොස්වක පොහොය දිනේ සසර කතර දුක් හිඳුනි සතර අපාද නිවි ධම්සක් පැවසුම් දෙසුවේ සනරාමන හිමි ධම්සක් දෙසුවේ සිපතනේ මිල විගදා වනාරණේ පස්වක මහන් හමුවේ සිව්සත් හමුවේ දෙසුවේ සුරුගුම් පරසපින් සැලවි. ඉතින් අද විශේෂ දවසක් ඇසලපුර පසළොස්වක පොහොය දිනේ අද වගේ දවසක තමයි බෝසතාණන් වහන්සේ ඉන්දියාත් කරලා ගියේ. චන්නමිතුවා කාන්තකමාගෙන මැදියම් රැයක් නික්මිනවා තුන් ලෝකයේද තුන් ලක්ෂණයේද විසුතුරු ලෙස පිළිබිඹු වෙනවා. යන්ට එපා වූ සක්විති කරවමි කියන හඩක් සවනට එනවා. මන් නවතිනවාද පය පස්සටගෙන මා සම්මා සම්බුදු වෙනවා. ගෝර වවින් සක්වගන දුවන්නට පිරුමන් පොඩි බැඳගෙන ඉන්නේ. වාර වාර බවදු මිනිමොළවන කෙලෙසුන් කඳ සිට විදලන්නේ. තේර සාරාම නිවන් සොයන්නට එකමනේ පිටුවහලට එන්නේ පාර අසාගෙන ඇසල සඳේවා සම්මා සම්බුදු වන්නට යන්නේ. සැමියෙකු නැතුවට පියෙකු නොමැතුවට මොනවද රජ මන්දිරයක් නොමීන සුවයක් සෙවුමට නික්මෙන මට පවසන්නද සවුරුනා. එමියමි දවසක මුනි පුටා දැන් පසු කුණු මුට්ටියේ තියුණු අඬු
දෙවි මුළු ලෝකවල සදා සෝද ඇති අම මහ නිවනේ අනකට. පටිසැපත හැරගියේ සියලු දුක් නිවන්නයි, සිය පිළිද හැරගියේ සියලු දුක් නිවන්නයි, එකම දුක් හැරගියේ සියලු දුක් නිවන්නයි. එදා සිට වෙතුනේ සෑම දුක් නිවන්නයි. එදා බෝසතාණන් වහන්සේ කීකියක් දැනලා ඉදා විසප්පුර පසළොස්වක පොහොය දිනේ බුද්ධ රාජ්‍යයට පත් වෙලා අපිට දේශනා කරේ ජීවිත සැනසීම ලබා ගන්න ක්‍රමය අපිට කියලා දුන්නා. ඉතින් කීප පිටුතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් 84000ක මාතෘකාවනේ කෙනෙක් සැනසෙන්නේ කොහොමද? සැනසීමේ ජීවිතය ගත කරන්නේ කොහොමද කියලා තමයි 45 ලෝතුරු බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. පින්තුනේ අද ධර්ම දේශනාවේ දායකත්වය ලබාගෙන තියෙන්නේ රේණුකා සමරනායකමිය. අරමුණ තමයි පරලෝසපත් ආනන්ද තිස්ස පෙරේරා ආදරණීය ස්වාමි පුරුෂයාට මේ විනෝනා ජීවිතාන ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදනා කිරීම. මෙම ආශ්‍රම වාසී සියලු ස්වාමීන් වහන්සේලාට උපන්දින සමරන අවුරුදු 22ක් සම්පූර්ණ වන හිදුසි හිමායා පෙරේරා ආදරණීය කියනට රේණුකා සමරනායක මහත්මිය ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් ජීවනය ලැබේවා කියන ප්‍රාර්ථනා ඇතුවෙන් තමයි අද මේ පින්කම සිදු කරන්නේ. පින්තුනි භාගතුන් වහන්සේ දේශනා කළා මේ ගාථා රත්නය එදා දේශනා කරේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් මුල් කරගෙන තමයි මම මාතෘකා කරපු ගාථා රත්නයේ ධර්ම දේශනා පැවැත්වුවේ. මේ ගාථා රත්නයේදී සූත්‍ර පිටකේ බුද්ධ ගණිකායි දම්පියාකුවා කියන ගාථා රත්නයක් තමයි මාතෘකාව හැටියට යොදාගත්තේ. එදා භාගතුන් වහන්සේ ධර්ම දේශනා පවත්වලා මේ ධර්ම දේශනාව අසා සිටි බොහෝ පිරිසක් සෝවාන් ආදී මාර්ගඵල වලට පත් වුණා. මේ ස්වාමීන් වහන්සේ සියලු කෙලෙසුන් නැතන මහරහත් භාවයට පත්. ඉතින් ඒ නිසා පැයක් කියන වන් ටික අහලා තමන්ගේ ජීවිතයේ සැනසෙන නිවෙන ජීවිතයක් බවට පත් කරගන්න මේ උදාාරණ ශක්තිය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පිළිතුරු භාගතුන් වහන්සේ දේශනා කරා ධර්ම දේශනාවක් ආරම්භ කිරීමට පෙර ධර්ම දේශනාවේ ආනිසංස දීපත් කරන්න කියලා. නවකප්පං සුද්ධ ධම්මා අට්ඨ කප්පං යාති. ඒක කප්පං අනුමෝදන්තු දේශකෝචා සංකේ. ධර්ම දේශනාවකට සමන් දෙනකොට කල්ප 9ක් සැපපාක ලැබෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ධර්ම දේශනාවකට ආරාධනා කරාම කල්ප 8ක් සැපපාක ලැබෙනවා කියලා දේශනා කළා. ධර්ම දේශනාවක් අහලා ආපුණෙක් කෙනෙක් අහනවා මොනවද දේශනා කරේ ස්වාමීන් වහන්සේ. ඒකට මෙන්න මේ කාරණා කියලා කියනවා. ඒකට කල්පයක් අනුව එක කල්පයක් Tamanta සැපපාක ලැබෙනවා. ඒ වගේම දේශකයන්න් වහන්සේට අප්‍රමීය අසංකේ කියන්නේ බැරි කාලයක් සැපපාක ලැබෙනවා. අපි කවුරුත් කැමති සැපේ. කුඩා කෝවියන් ඉඳලා අස්තිරාජ්‍යා වෙනකම් සැපේට කැමති. සැපේට කැමති වුණාට ඔක්කොට සැප ලැබෙනවා. සල්ලි වෙනයි සැනසීම වෙනයි. සැපේ වෙනයි සැනසීම වෙනයි. ඉතින් ඒ නිසා පින්තුනේ සැප ලැබෙන ක්‍රමයේ තේරුම් ගන්න දැනගන්නේ ධර්ම දේශනාවකට සවන් දුන්නා. ඉතින් මේ නිසා පින්තුනේ භාගතුන් වහන්සේ දේශනා කළේ කල්පයක් කියලා මේ උදාහරණ කිව්වේ අපි ඊටත් වඩා කාලයක් සංසාරේ ඉඳලා එනවා. ඒක ගැන කියන්න තමයි භාගතුන් වහන්සේ මේ උදාහරණය ගත්තේ. කල්පයක් ගියුවහම මේක ඕන තරම් බණ අහලා ඇති. අපි දෙන්නේ නැගිටින මොහොතේ පටන් දැන් ඉඳලා බණ අහන්න කියන YouTube එකේ තියෙන. ඒ දේවලක් තියෙනවනේ. ඉතින් කල්පයක් කියන්නේ කොච්චරද? යොදුනක් දිග යොදුනක් කුස් යොදුනක් පල්ල මහා කල්ගල් කුක්කියක් තියෙන. අවුරුදු 100කට සැරයක් ඇවිල්ලා මිනිස්සෙක් මේක පිළ දාන. කාලයක් කියලා ගල ගෙවෙනවා කල්පේ විතරනේ. විශ්වාස කරන්න පුළුවන්. පුළුවන්. දලපුරුද්ද පළපුරුද්ද මදි නිසා බෑ වගේ තමයි. වෙන්නේ දිහා භාගතුන් වහන්සේ දේශනා කරනවා. මම උදාහරණයක් කියන්නම්. මේ විදිහට තියෙන කෝච්චියේ ටිකට් ගන්න ලෑල්ලක් ගහලා තියෙනවා. අඟල් 15ක් විතර දිගයි. අඟල් 9ක් විතර පළලයි. ගණන් නූල් 10ක් විතර ගන්නවා. ඒක උඩ තියෙන කුස්තේ ස්වභාවය මතක. කොහොමද තියෙන්නේ? ගෙවිලා. ඇයි ගෙවිලා තියෙන්නේ? අත ගෑවිලා. හිතන්නකො රාගවින්දර මිනිස්සේ පළවෙනි රැකියාවට කොළඹෙනවා. පෙන්ෂන් යනකම් කොළඹෙනවා. අන්න ඒ රැකියාව දවසට දෙපාරක් ගෑවෙනවා.
ඒ වගේම පිටුනේ අත ගෑවිලා දවස් දෙපාරක් කාලයක් ගියත් යන්න ගෙවෙන්නේ. අන්න අත් කීයක් දවසක් ගෑවෙන්නේ අපිට වැලි කඩේකින් අතුල්ලා තෑගින්වත් පුළුවන් මේක ගෙවා ගන්න. බෑ. නමුත් පිටුනේ කාලයක් ගියලා මේක ගෙවිලා. ඉතින් ඒ නිසා පිටුනේ ඔය විදිහට තමයි අපේ ජීවිතය. ඉලක්කම් දෙකේ ගානක් අපි ජීවත් වෙන්නේ. ඉලක්කම් තුනේ ගානක් අපි කවුරුත් ජීවත් වෙන්නේ. ඒකෙන් දැන් භාගයකට වඩා ගෙවිලි වෙනවා. තමන්ගේ ඇස්වල ගෙවිලි වෙලයි, කන් වල ගෙවිලි වෙලයි, කොණ්ඩේ ගෙවිලි වෙලයි, ශරීරයේ ගෙවිලි වෙලයි. කකුල තියෙන තැන කකුල හිටින්නේ නැහැ. පරිජින්න විදන් රූපං රෝගනිද්දම් පවංකුරං විච්ඡති කුති සන්දේහෝ මරණං සම්පි ජීවිතං. සිරුර දිරාලෙද වී වෙනසී යනවා, රෝග කුරුල්ලන් හට කුඩු වෙනවා, ඉතිරි නැතු ඇතුලේ යකුණු වැగిරෙනවා, මරණ ඉදිරි පිටා පාසල වෙනවා. ලස්සන දැකුම් කළු සුදු සිරු රෝගී රෝදුක් වලට නිතර මිද තබන ලැබි. කුණුවන බිඳින දිරින ගැටීමට තිබේ ඒ මරණේ කෙලවර වෙයි සිදුනේ. අපි ශරීරයේ නිරන්තරයෙන් දිලිදිලා යන ස්වභාවයකයි පවතින. රෝග නැමැති කුරුල්ලන්ට මේ ශරීරයේ කූඩුවක් වෙලා කැදල්ලක් වෙලා පවතින. මේ ශරීරය කොච්චර පිරිසිදු කරා නම් දුරකින් කුණේ. කවුරු හිටියත් මොනවත් තිබුණා තනියම වගේ මරණයටපත් වෙලා පොළොවට පස් වෙනවා. මේක තමයි පිටුනේ අපේ ජීවිතය. ඉතින් ඒ නිසා මේ ඉන්න ටික කාලය තුළ අපේ ජීවිතය අඳුරට කඳුරට දුකට පරිහානියට නොවැටෙන සීලයේ ගුණයට බණ භාවනාවක් වුණු වෙච්ච ජීවිතයක් බවට පත් කරගන්න උත්සාහවත් වෙන්න. මේ නිසා පිටුනේ ධර්ම දේශනා කරන සාමාන්‍ය දෙනකොට තමයි මේව අපිට තේරුම් ගන්න පුළුවන්, දැනගන්න පුළුවන්. දැන් මේ පිටුතුට විශ්වාසෙ මේක නෙවෙයි කියලා. අත්දැකීමක් නැති නිසා කලපුරුද්ද බලපුරුද්ද නැති නිසා අත්දැකීමක් නැති නිසා විශ්වාස කරන්න අමාරුයි. දැන් විශ්වාස කරන්න පුළුවන් වෙයි. අත්දැකීමක් ආවට පස්සේ Tamante ඒක විශ්වාස කරන්න පුළුවන් තාක්කම ඇති වෙනවා. තව උදාහරණයක් කියන්න. මේ පිටුතුන් ගිහිල්ලා තියෙනවා නේද අනුරාධපුරයේ පොළොන්නරු වන්දනා ගන්න පූජනීය ස්ථානවල. ඒ ඉස්සරහා නිර්මාණයක් තියෙනවා. මොකක්ද ඒ නිර්මාණය? සම්පූර්ණ මේ නිර්මාණ ඉදා කලාකාරයන් නිර්මාණ කරලා තියෙන විදිහට ඒ ලියවැල් ටික, පලාපෙති ටික, ගිනිදැලි ටික, සත්තු ටික, නෙළුම් මල ඒව ඒ විදිහට තියෙනවා. නෑ මක් වෙලාද? ඇයි ගෙවිලි තියෙන්නේ? අකුල ගෑවිලා අන්න බලන්න. දැන් විශ්වාස කරන්න බැයිද මේ ගල ගෙවෙයි කියලා? අන්න තිනුනේ ඊට. ඒකට ඊටත් වඩා කාලයක ඉඳලා සංසාරේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ අවුරුදු 100කට පෙරයක් තමයි සිනිඳු සලුවකින්, කසී සලුවකින්. ඒ කසී සලුව අඳින රජවරු සිටුවරු ඇමතිවරු. හරි විලයි ඒකදී. මේක හැමෝටම පාවිච්චි කරන්න බෑ. මගේ සිවුර අඟල් 100ක් විතර පළල. අඟල් 80ක් විතර උසයි. මේක අතට ගන්න බෑ. කසී සලුව මෙහෙම කරලා අතට ගන්න පුළුවන්. මෙහෙම පිළිකල ගන්න පුළුවන්. ඉච්චර ඇඟට සිරුදුයි පහසු. ඉතින් ඒ නිසා අපි නිරෝධ විදි කැලකින් තමයි පිළ දාන්නේ. ඉතින් කාලයක් කියලා ගලගේ වෙනවා. කල්ටි ඉවර වෙලා නැහැ. දැන් මොකද විශ්වාස කරන්න පුළුවන් වෙයි? අත්දැකීම් වෙන තරමටම තමන්ට විශ්වාස කරන්න පුළුවන් කාලකම් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි තුනේ අපි තේරුම් ගන්න ඕනේ. අපේ ජීවිතයේ ලැබෙන ආනිසංස මොනවද? ආවුස වර්ණ සැප බල. මේ ටික තමයි ලැබෙන්නේ. ආවුස දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරාට කොට ලැබෙනවා. නෑ දීර්ඝායුෂ ලැබෙන්න පින්කම් කරන්න ඕනේ. දීර්ඝායුෂ ලැබෙන්න පින්කම් මොනවද? අපි එදා මිනිස්සේ ජීවත් වෙන කෙනෙක් දාන තුනක් තියනවා කරන්න. ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන. ආමිෂ දාන දීමේ තමන්ට භවභෝග සම්පත් ලැබෙනවා. භවභෝග සම්පත් තියෙන ඔක්කොම සතුටින් ඉන්නවා. ලක්ෂ 10ක් දීලා අඩක් කරලා ලක්ෂ 10ක් දීලා නිඳ ගන්න පුළුවන්. අන්න පිනට ඇඳ හම්බ වෙනවා. පිනට නිඳ හම්බ වෙනවා. නෑ. ඉතින් දානේ ආනිසංස ඒකට පරමාර්ථ දානේ දැනගන්න. පරමාර්ථ දානේ මොකද? දුක් දෙන සිතුවිලි අතහරින්න. එහෙම දුක් දෙන සිතුවිලි අතහරින්න පොඩුදොල අන්න ඇදී නිදා ගන්න පුළුවන්. අපිට පුළුවන් නිදා ගන්න යන වෙලාව කියන්න. මම 8ට නිදා ගන්න ගියා 9ට ගියා 10ට ගියා කියලා. නිින්ද යන වෙලාව කියන්න පුළුවන්. අන්න නිින්ද යන වෙලාව කියන්නේ. මොකක් හරි මානසික පීඩාවක් තියෙන නිින්ද යනවා. දෙවිලි පිළි කියයි. කොච්චර Tamanට ඇඳක් හම්බුනාට පිනට නිින්ද යන්නේ නැත්නම් වැඩක් තියෙනවා. අන්න ඉතින් ඒක පිනට ලැබුණා නම් Tamanට සැනසීමක් තියෙනවා. එතකොට ආමිෂ දාන, අභය දාන. අභය දාන ඉඳලා තමයි දීර්ඝායුෂ ලැබෙන්නේ. මරන්න ඉන්න සතෙක් නිදහස් කරනවා. ඒක කරාම පිටුනේ අභය දානේ. සංසාර ජීවිතවල අකල් මරණ වලටපත් වෙන්නේ. අකල් මරණ වලටපත් වෙන්නේ තත්ත්ව ඝාතනය නිසා. ඒ වගේම ධර්ම දාන. බණ කියනවා, බණ කියවනවා, ධර්ම පුස්තක පූජා කරනවා. අන්න විද්‍යාර්ථික බෞද්ධ උප්පත්තියක් ලබන්නේ. ඉතින් මේක මිනිස්සෙකුට මේ
දාන තුනම අවශ්‍යයි. එතකොට දීර්ඝායස වෙන්න අපි දාන පින්කම් කරනවා. ඒ වගේම ආවුස වාරණේ ලස්සන. දැන් බලන්න කිලෝමීටරයක් ගානේ ගත ආදර කරනවල් තියෙනවා. මූණ ආදර කරනවල් තියෙනවා. හිත ආදර කරනවා. අඩුයි. දැන් බලන්න මේ ශරීරයේ ක්‍රියාත්මක කරන් තමයි ශක්තිමත් වෙන්නේ. ක්‍රියාත්මක නොකර ඉන්නකොට ඒක ක්‍රියා කරගන්න බැරි වෙනවා. ඒ වගේම මූණ කොච්චර ලස්සනට හදලා තිබ්බත් ලොකු ගාණක් ඉඳන් කරලා ඉරිසියාව ක්‍රෝධේ වෛරය පරිගණි වගේ සිතුවිල්ලක් ආවොත් මොකද වෙන්නේ? ඒ ලස්සන වෙනවා. ඉතින් බලන්න. ඒ නිසා වද්‍යවුනි තාරුණ්‍යයට බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. මොනවා දිනුණත් ජීවිතේ කිසිම සතුටක් නැහැ. හිතේ ලෝයේ කිසි සතුටක් නැති සතුට ඇත්තේ තම හිතේ කියලා බෝසතාණන් වහන්සේ තේරුම් ගත්තා. තේරුම් ගන්න තමයි ගිහියක් කරලා ඉතින් ඒ නිසා තමයි කියන්නේ අපේ හිත වඩන්න පුළුවන්, හිත ශක්තිමත් කරන්න පුළුවන්, හිත දියුණු කරන්න පුළුවන්. මරණ මංචකේ ඉන්න වෙලාවකට හිත වඩලා, හිත දියුණු කරලා, හිත සකස් කරගත්තේ නැති හිත දුකටපත් වෙනවා. ගඟට බර ගහ කැපුවාම වැටෙන්නේ කොහෙද? ගඟට තමයි. මැරෙනකොට මතක් වෙන්නේ කුසලයක්ද අකුසලයක්ද? බර වෙච්ච පැත්තෙන් උපත්යක් ලබනවා. ඉතින් ඒ නිසා පින්තුනේ අපි නිරන්තරයෙන්ම හිත වඩන්න, හිත ශක්තිමත් කරන්න, හිත දියුණු කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තමයි තව දැන් මේ 3 මාසේ අපි ඒක පුරුදු කාර්යමක් ඇති කරගන්න ඕනේ. එතකොට මේ කායික වර්ණ සැපේ, කායික සැප, මානසික සැප. හිතට තරහක් ඇති වෙලා තියෙනවා. කාත් එක්ක හරි අමනාපයක් ඇති වෙලා තියෙනවා. හිතේ වේදනාවක් ඇති වෙලා තියෙනවා. මෙයාට මේක මතක් වෙන්න කායික මානසික සැපක් තියෙනවා. කෙනෙක් බනිනවා, බල්ලයි කියලා බනිනවා. ඊටත් වඩා ඒක කියලානේ බනින්නේ. බැන්නේ ගම මම බල්ලෙක් කියන්නේ මම මොනවද කරේ? මම බල්ලෙක් කියන්නේ. අන්න මේකම හිතනවා, මේකම හිතනවා. එතකොට මොකද වෙන්නේ? හිතේ තොර චෝක්තියක් නැතුව වක්කඩේ ගැඩුවා වගේ මේ මිනිසයා කියපුවා කරපුවා මතක් වෙනවා. සැනසීමක් තියනවද? නෑ. එහෙම කරන්නේ. මානසික සැනසීමක් තියනවද? නෑ. ඒක දිගට ඒ විදිහට හිතනකොට කායික සැනසීමක් නෑ. කයත් පාන නැති වෙනවා. නෑ. එකම සිතුවිල්ලක් නිරන්තරයෙන්ම මොකක් හරි හිතේ තියෙනකොට මානසික පීඩනයක් කියන එකක් තමන් අහරෝලා වුණ විදිහට තමන්ගේ ඇඟටත් ඒක බලපාන. ඒක දිගට එව්වම හිතේ හිතියොත් එහෙම ඒව රෝග වලට බලපාන. දැන් බලන්න භයානක රෝග තියෙන ඒවට බලනකොට කාලයක් බලන්දියා මොකකින් හරි තද විදියට ඒකෙන් විදවලා තියෙනවා. ලොකු මානසික පීඩනයකින් විදවලා තියෙනවා. ඒක හේතුවක් අනුව එයාට ලොකු රෝගයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පිටුනේ නිරන්තරයෙන් මේ සිතුවිලි එක්කන් නේද තමන්ගේ දේ දාපුවත් තමයි හොඳට කිවිලා තමන්ට ලෙඩ රෝග වලට ඒව බලපාන. ආවුස වර්ණ සැප බල කියන්නේ ශක්තිය නැති වෙනවා. ඇවිද ගන්නවත් කන්න නැති. ආවුස වර්ණ සැප බල ප්‍රඥාව කියන්නේ පිටුනේ නියමිත තීරණය. තමන් හරියට තීරණයක් ගත්තා නම් පස්සේ පසුතැවිලි වෙන්නේ නැහැ. පසුතැවිලි වෙනවා නම් ගත්ත තීරණේ වැරදි. ඉතින් ඒ කාර්යයකදී මෙන්න මේ කාරණා තේරුම් ගත්තොත් තමයි මේ ධර්ම දේශනාවකින් තමයි තමන්ට මේ ආවුස වර්ණ සැප බල ප්‍රඥා කියන මෙන්න මේ බල පහ ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ කාර්යයකදී අද මම මාතෘකා හැටියට උදාගත්තේ ගාථාරත්නයේ කතාවක් තමයි. එදා සවැත්නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින මේ වස් කාලේ ස්වාමීන් වහන්සේලා 69ක් බුදුරජාණන් වහන්සේගෙන් කමඨාන් අරගෙන පිටට කොහේ හරි ගිහිල්ලා වස් සමාදන් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබා ගත්තා. ලබාගෙන දැන් මේ ස්වාමීන් වහන්සේලා 69 වඩිනකොට කොසල් මහ රජතුමාගේ පාලන ප්‍රදේශයේ පැත්තක ගමක් තියෙනවා. මේ ගමේ විශාල ගලක් තියෙනවා. මේ ගල පාවන තමයි මේ ගල තියෙන්නේ. මේ ගම තියෙන්නේ. දැන් මේ පැත්තට වඩිනකොට ඒ පැත්තේ මෑණියෝ කෙනෙක් දැක්ක මේ ස්වාමීන් වහන්සේලා හැදෙනවා. මේ ගමේ ඉන්න ප්‍රධානියාගේ අම්මා මාතික කියන ඒ මහා කෙනාගේ අම්මා මාතික මාතාව දැකලා අහනවා සේවකයෙක් කියවලා මේ ගෙන්න ගන්නවා. මේ ස්වාමීන් වහන්සේලා වඩම්මගෙන ස්වාමීන් වහන්සේලාට ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරන කෙනෙක් රෝහල්පති නෑ සේවකයෝ ඉන්නවා. අග්ගාලයි පසුගන් තියනවා දාන සකස් කරන. දාන සකස් කරලා මේ ස්වාමීන් වහන්සේලාට දානි පූජා කරනවා. පූජා කළා ඔක්කොම ඉවරනාට පස්සේ සුත්තන්මෝදනාවක් අහලා අපේ හාමුදුරනේ කොහෙද වඩින්නේ කියලා අහනවා. කොහෙද වඩින්නේ කියලා අහනකොට කියනවා අපි මේ වස් සමාදන් වෙන තැනක් හොයනවා කියලා. ඒකෝට කියනවා අපේ හාමුදුරනේ අපේ ආරණ්‍යයක් තියෙනවා මම ඒක සකස් කරලා දෙන්න ඔබ වහන්සේලා වැඩෙන්න කියලා.
බැරිද කියලා කිව්වම ඒ විදිහටම කියලා මේ ස්වාමීන් වහන්සේලා මේ ආරණ්‍ය තේරුවිය දාලා පිරිසුදු කරලා සකස් කරලා දීලා දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා මේ ස්වාමීන් වහන්සේලා කතිකාවතක් ඇති කරගත්තා. අපි බොහෝ දුර ඉඳලා ආවේ වීර්ය වඩලා කොහොම හරි මේ තුම්මාදේ තුල වීර්යයක් වඩන්න ඕනේ කියලා අනිෂ්ඨානයක් ඇති කරගත්තා. ඇති කරගෙන කතිකාව කරගෙන කියනවා අපි කතා කරන්නේ නෑ. ලොකු ස්වාමීන් වහන්සේට වත්තිය වෙච්ච කරන් එක ස්වාමීන් වහන්සේ නමක් සම්බන්ධ වෙනවා. බැරි වෙලාවේ කාට හරි අසනීපයක් ඇති වුණා. අතන ගෙඩියක් තියෙනවා. ඒක විනාද කරන්න කියලා කියනවා. ඒ විදිහට දැන් මේ මාසික මාතාවට හිතනවා කවදා අපි යන්න ඕනේ ස්වාමීන් වහන්සේලා බලන්න. යන්න ඕනේ කියලා හිතලා දැන් මාසික මාතාව සේවකාවන් එක්කම යනවා. ගිහිල්ලා බලනකොට හාමුදුරුවෝ පේන්නේ නැහැ. ඒකෙන් සේවකයෙක් ඉන්නවා පොස්වාමීන් වහන්සේලා. සූරි කියනවා ස්වාමීන් වහන්සේලා කුටිවල කියලා. කතා කරන්න බැයි. කතා කරන්න නම් මේ ගෙඩිය නාද කරන්න කියලා. ඊට පස්සේ ගෙඩිය නාද කරාම ස්වාමීන් වහන්සේලා වඩිනවා. එක එක තැනින් තනි වඩිනවා. ඒකෝට මේ මෑණියන්ට හිතුණා අනේ ස්වාමීන් වහන්සේලා කලහකාරී ස්වභාවයකටපත් වෙලා දන්නේ නැහැ. එනකොට මේව නෙවෙයි සතුටින් ආවා. දැන් කට්ටිය එකට නෙවෙයි එන්නේ. අමනාපකින්ද දන්නේ නැහැ. කියලා මේ මෑණියන් තමන්ගේ දරුවෝ ගැන හිතුණා වගේ හිතෙනවා. ඊට පස්සේ අහනවා අපේ හාමුදුරනේ මොනවා හරි අමනාපයක්ද පිට ස්වාමීන් වහන්සේලා. නෑ එහෙම අමනාපයක් නෑ. එහෙනම් අපෙන් මොනවා හරි අඩපාඩුවක් වුණා. නෑ එහෙම අඩපාඩුවක් වුණේ නෑ කියලා කියනවා. ඒකට කියනවා මේ අපි භාවනා කරන්න යාවි මේ තුන්මාදේ දුර වීර්ය වඩන්න. ඒ නිසා තමයි අපි මේ විදිහට ආවේ කියලා කියන්නේ. එතකොට අහනවා මේ මෑණියෝ අපිටත් බැයිද භාවනා කරන්න කියලා. ඒක කියනවා පුළුවන් කියලා. පුළුවන් දුවන් මොනවා ස්වාමීන් වහන්සේලා භාවනා කරන්න අපි දවත්ින්සාකාරයේ තමයි වඩන්නේ කියනවා. කේසා ලෝමා නකා දන්තා තතු කියලා වඩනවා කියලා කියනවා. ඉතින් ඔය විදිහට කිව්වා මේ මෑණියෝ නිරන්තරයෙන් මර සද්ධාවන්ත සිතින් හිටි සද්ධාවන්තයෙන් නිරන්තරයෙන්ම සද්ධාවන්තයේ සිත් තුළ තියෙනවා මෙන්න මේ කාරණා තුන. දස්සන කාමෝ සීලවත සද්දම්මං සෝපි මිච්ඡති. විනේය මච්චේන මනං සවේ සත්සෝපි උච්චති. සද්ධාවන්තයේ නිරන්තරයෙන් කැමති සිල් තුන් ගුණ තුන් දකින්න. ඒ වගේම මසුරු මර දුර වේලා පරිත්‍යාග සීලී කෙනෙක් බවටපත් වෙන්න දන් දෙන්න කැමති. ඒ වගේම සීසත් ධර්මය අහන්න කැමති. හොඳට කුඹුර හදලා වී ඇටයක් මේ හිටෙව්වාම ලැබෙන්නේ උගත්. වී කරලා ඒ වගේ තමයි මේ සම්බුද්ධ ශාසනයේ හොඳට ගුරුධර්ම පුරාගෙන භාවනා කරොත් එහෙම අස්ස සමාපatti පංචවිඤ්ඤා සිව්විසි ඥාන සම්පatti ඇතුව තමන් රහත් භාවයටපත් වෙනවා. ඉතින් දැන් මේ මෑණියෝ නිරන්තරයෙන්ම මේ භාවනාව වඩනවා. ඉතින් භාවනාව වඩලා අර සද්ධාව නිසා නොබෝ දිනකින් අනාගාමී තත්ත්වයටපත්. අනාගාමී තත්ත්වයටපත් වෙලා මේ මෑණියෝ දැන් බලනවා හරි ඉන්න ස්වාමීන් වහන්සේලා 69ගේ මානසිකත්වයේ කොහොමද දිනුවක් ඇත්තේ කියලා බලනවා. බලනකොට චිත්ත සමාධියක් නැහැ. අපේ පු탁ඥාන හිතකට නම් සිතුවිල්ලක් આવොත් එයාට වඩා මගේ දිනුවක් තියෙනවා කියලා. ඒක මේ හෙලා දකින්නවනේ. අනේ මේ ස්වාමීන් වහන්සේලා දෙන්න මොනවක් කරගන්න බැරුණා. අපි මේ වගේ ගුණධර්ම පුරණ භාවනා මේ වැඩුවයි කියලා එහෙම වෙන්නේ නැහැ. හිතක කෙලෙස් අඩු වෙන්න තමන්ගේ හිතේ ප්‍රඥාව වැඩි වෙනවා. ඉතින් ඒ නිසා දැන් මේ ස්වාමීන් වහන්සේලා ඇයි මේ தත්ත්වයටපත් වෙලා තියෙන්නේ? මේ ස්වාමීන් වහන්සේලා රජවරුන්ගේ සිටුවරුන්ගේ ඇමතිවරුන්ගේ දරුවෝ. එතකොට ඒගොල්ලන්ට අඩුපාඩුකම් තියෙනවා. දැන් සමහරක් ස්වාමීන් වහන්සේලාට අසනීප ස්වභාවවල් තියෙනවා. ඉතින් මේක ගැන විදිහක් නැහැ කියන්න කැපකරුදායකෙක් නැහැ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේලා කුසලේ වඩන්න බෑ. හිතට නිරන්තරයෙන්ම අර කෙලෙස් ටික තමයි මතුවෙන්නේ. අසනීප තත්ත්වවල මතුවෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ යාළුපාඩුකම් තියෙනවා. සමහරක් වෙලාවට කුටි සේනාසන තෙමෙනවා. ඒ අපහසුකම් තියෙනවා. දැන් මේ මෑණියෝ අහන්නේ මේ ස්වාමීන් වහන්සේලාගේ සිත්වල තියෙන ස්වභාවය හඳුනගන්න. හඳුනගෙන මේ තියෙන ස්වාමීන් වහන්සේලාට තියෙන අඩුපාඩුකම් සම්පූර්ණ කරනවා. මේ කඩු ඒකේ තවත් ස්වාමීන් වහන්සේලාට මෙහි කියින් දෙනවා. ඒ වගේම කුටි සේනාසන සම්පූර්ණ කරනවා. දැන් මේ විදිහට කරාට පස්සේ මේ ස්වාමීන් වහන්සේලාට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ස්වාමීන් වහන්සේලා දැන් අර කමඨහන වඩනවා. කමඨහන වඩලා නොබෝ දිනකින් සියලු කෙලෙසුන් නැසලා මහරහත් භාවයටපත් වෙනවා. අස්ස සමාපatti පංචවිඤ්ඤා සිව්විසි ඥාන සම්පත්තිය ඇතුව මහරහතන් වහන්සේලා බවට මේ 69ම පත් වෙනවා. දැන් පත් වුණාට පස්සේ දැන් ඉතින් වස් කාලේ අවසන් වෙනවා. මේ මෑණියෝ කියනවා
මේ මෑණියන්ට කියනවා මේ ස්වාමීන් වහන්සේලා අපේ ආපු වැඩේ සම්පූර්ණයි. අපි දැන් වැඩම කරන්න ඕන කියලා කියනවා. එතකොට කියනවා අපේ හාමුදුරනේ වැඩියට කමන්නේ ආයි නැවත මෙහි වඩින්න මට උපස්ථාන උපකාර කරන්න කියලා කියනවා. ඉතින් බලන්න පින්තුනේ තැනක ඉඳලා ගෙනෙක් යනකොට අනේ ඔක යන්නේ ගමයි. එහෙම කියන එකද හරි? අනේ යන්න එපා අපිත් එක්ක ඉන්න. මේ තියෙන දේවල් අපි කාලා බීලා ඉමු. කියන තරමට ජීවත් වෙන්න පුළුවන් නම් හොඳයි. ඉතින් මේ තමයි ගුණ ධර්ම වලින් පෝෂණය වෙන ජීවිතයක් නම් කවදාක්වත් එයා යනවට කැමති නෑ. එයා එක එක පටුවා කල්ප වලින් ජීවත් වෙනවා නම් එයාගේ ඒ වගේ කෙනෙකුට ඉන්න වට කැමති නෑ. ඉතින් ඒ නිසා පින්තුනි දැන් මේ ස්වාමීන් වහන්සේලාට අර විදිහට දීපත් කරා. දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරා ලෝතුරු බුද්ධයාණන් වහන්සේ බැහැදකි. වැඩම කළා භාගතුන් වහන්සේ ගිය ගමන් බණ කියන්නේ නැහැ. ඉතින් භාගතුන් වහන්සේ කොහොමද නම් පෞද්ගලික කාලේ හිට තැන්වල කලදරයක් නැත්නම් පාසයෙන් හිටියා. සතර සාමිච්චේ කතා කරනවා. මේ අතලීප තත්ත්වයකටපත් වුනේ නැහැ. ඒකට කියනවා විද්‍යානන් වහන්සේ මුල්කාලයන් ටිකක් අපහසුතාවයටපත් වුණා. ඊට පස්සේ මේ එහෙම උනේ නැහැ. අපිට එහි මෑණියෝ කෙනෙක් අපිට උපස්ථාන උපකාර කළා. අපිට සිව්වක් මේ සිව්පසයෙන් උපස්ථාන කරා. අපිට දැන් කලදරයක් වුණේ නැහැ ඊට පස්සේ කියලා කියනවා. එහෙම කියලා එහෙම කිව්වට පස්සේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් මේක අහගෙන ඉඳලා ස්වාමීන් වහන්සේ අහගෙන ඉඳලා හිතනවා මමත් යන්න ඕනේ මේක කියලා හිතනවා. දැන් අර අපේ දැන් කියලා නෙවෙයිනේ මේ උපස්ථාන උපකාර කරේ ස්වාමීන් වහන්සේ. අර මේ මෑණියෝ පාතික මාතාවට කිව්වේ නෑ අපිට මෙව දෙන්න මෙහාට පාඩුකම්. එහෙම කිව්වේ නෑ ඉල්ලන. දැන් අපිට කියනවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ ඉල්ලන කෙනත් අඬනවා දෙන කෙනත් අඬනවා කියන. දැන් කෙනෙක්ව තරහ කරන්න ඕන. එයා අපිට අපහසු නම් කරදරයක් නම් කරන්න තියෙන හොඳ වෙලේ මොකද? එයා කැමති දේවල් ඉල්ලන. එයා කැමතිෙන් ආසාවෙන් තියාගෙන ඉන්නේ වෙයි ඉල්ලන. අන්න එතකොට එයාට එපා වෙනවා. ඉතින් ඒ නිසා ඉල්ලන කෙනත් අඬනවා දෙන කෙනත් අඬනවා. ඉතින් ඒ නිසා කවදාකවත් මේ ස්වාමීන් වහන්සේලා ඉල්ලුවේ නෑ. දැන් මේ ස්වාමීන් වහන්සේලා මේ හිත භාවයම අර මෑණියෝ දැක්කා. දැකලා තමයි උපස්ථාන උපකාර කරේ. ඉතින් අර අගින් ස්වාමීන් වහන්සේ දෙන්නා මමත් යන්න ඕනේ මේ මෑණියෝ මේ අනුගේ හිත දකින්න එක බලන්න. මේක දැනගන්න මමත් යන්න ඕනේ කියලා හිතුවා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ හිතට ආවේ කෙලෙසයක්. භාවනා කරන්න ඕනේ සිතුවිල්ලක්ද? නෑ. අර මෑණියෝගේ හිතේ අපේ හිත හඳුනන ස්වභාවය අඳුර ගන්න ඕනේ කියලා දැනගන්න ඕනේ කියලා යන්නේ. දැන් ලෝතුරු භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන සීපත් කරන භාග්‍යවතුන් වහන්සේ මමත් වටින්න දර ස්වාමීන් වහන්සේලා ඒක දැන භාග්‍යවතුන් වහන්සේ ඔතන ප්‍රදානවා මේ සිද්ධිය. භාග්‍යවතුන් වහන්සේ සීපත් කරනවා. එන වටින්න කියන්නේ. වටින්න කියලා කිව්වහම දැන් මේ විදිහට ස්වාමීන් වහන්සේ යනවා. ඊ වැඩනවා. වැඩියට පස්සේ හිතනවා යනකොටම දැන් මට හරියට මහන්සි බුදු දේනාසන පිළිසුදු කරගන්න. ආවාරි එව්වන කියලා හිතනවා. අන්න එව්වනම් කියලා හිතනකොට මේ මෑණියොන්ට මේක දැනෙනවා, පේනවා. සේවකයෙක්ව යවන. දැන් මොකද ගිය බලාපොරොත්තු ප්‍රාර්ථනාව ටිකට සඵල වෙනවා. ඇයි? දැන් මේ මෑණියන්ට තේරෙනවා. දැන් මං හිතන එක කරනවා. ඊළඟට හිතනවා අවස්ථා කකුරු දාලා ඊළඟපස එකක් ගෙනත් දෙනවා. අන්න ඒකත් මේ මෑණියන්ට දැනෙනවා. ඒකත් ගෙනත් දෙනවා. ඊට පස්සේ හිතනවා දැන් ওই විදිහට ඉඳලා පවෝදා උනේ හිතනවා. මෑණියෝ මොනවාන හරි මට කතර රාත දාන ටිකක් හදාගෙන ඉනවනම් මෑණියෝ කියලා ඕම හිතනවා. ඉතින් පවෝදා මේ මෑණියෝ දානි සකස් කරගෙන අපේ ආම්දුරු මං එන ඒම අපේක්ෂා කරමින් ඉන්නේ කියලා මේ විදිහට මේ මෑණියෝ යනවා. ඊට පස්සේ දානි වළඳලා අහනවා මේ මෑණියන්ට අනුන්ගේ හිත් බලන්න පුළුවන්. දැන් අර ස්වාමීන් වහන්සේගේ හිතේ තියෙන ඒකවනේ. ඉතින් අහනවා අනුන්ගේ හිත් බලන්න පුළුවන්. හිත් බලන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අන්න සන්ත ගුණ නිගුණනතා. තමන්ගේ ගුණ හොවා දක්වන්නේ අන්න බලන්න. ඉතින් ඒ නිසා දෙවිල් පාරක් තමයි මම හෙව්වේ. මෑණියොන්ට පුළුවන් අනුන්ගේ හිත් බලන්න කියලා. එතකොට කියනවා අනුන්ගේ හිත් බලන්න තේරෙන්නේ නැති ස්වාමීන් වහන්සේලාට ඒවා තේරෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ ස්වාමීන් වහන්සේට තේරුණා අනිවාර්යයෙන්ම මේ මෑණියන්ට මේක තේරෙනවා. අර පඩුත් එක්ක හොරුව වුණා වගේ ලැජ්ජාවටපත් වෙනවා. මං හිතපුවත් සියලුම දේම මේ මෑණියෝ දැනගත්තා කියලා හිතෙනවා. ලැජ්ජාවටපත් වෙලා මේ කියන මෑණියෝ මං වඩිනවා කියලා වැඩම කළා. වැඩම කරා භාග්‍යවතුන් වහන්සේ ආනම කොනවා කියලා. ඊට පස්සේ කියන භාග්‍යවතුන් වහන්සේ බොරු කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ඇත්තම කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ විදිහට ගියා. මේ විදිහට ගියාම මේ මෑණියෝ මං හිතුව පැතු දෙය කියලා දේ කළා.
අන්තිමට අපි හොඳ දේවලුත් හිතනවා නරක දේවලුත් හිතනවා. ඉතින් අපේ හිතේ තියෙන සියලු දේ මේ දැනගන්නවා කියලා මට යන්න බෑ කිව්වා. ඒකවල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා නමට හරියන්නේ එතනමයි කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ කමටහන් දීලා නැවත ගියා. අන්න ඉස්සෙල්ලා ගිය විදිහට දිහා ගියේ නෑ. දැන් කමටහන් වඩමින් දැන් ගියා. එතකොටත් මේ මෑණියෝ දැනගත්ත අපේ නාමතුල වඩිනවා කියන දැනගෙන ඊට පස්සේ සුපත්තාන උපකාර කරා. දැන් මේ දානෙ ගෙනත් දෙනවා සියලු දේ කරනවා. දැන් අර වගේ හිතන්නේ නෑ මට මේක ගෙනත් දෙන්න. මට මේක කරලා දෙන්න. ඒක හිතන්නේ නෑ. දැන් මේ ස්වාමීන් වහන්සේ භාවනා කරන්න පටන් ගත්තා. ඉතින් භාවනා කරන නිරන්තරයෙන්ම අර සද්ධාව තිබුණ නිසා මේ ස්වාමීන් වහන්සේ නොබෝ දිනකින් සියලු කෙලෙසුන් නැසලා මහරහත් භාවයට පත් වෙනවා. දැන් අර මෑණිව අනාගාමී මේ ස්වාමීන් වහන්සේ මහරහත්. ඉතින් මේ බලනවා මේ මෑණියන්ට තස්සම මේ ස්වාමීන් වහන්සේලාට තස්සමපatti පංචවිඥාන සිව්විසිය නිදියා ඥාන සම්පatti තියෙනවා. බලන්න ඇයි මට මෙහිම උදව් කරන්නේ? මෙච්චර මෙහිම උදව් කරන්නේ මගේ අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි සහෝදරයෙකුත් නෙවෙයි. ඇයි මට මෙහිම උදව් කරන්නේ? බලනකොට සංසාර ජීවිතේ මගේ භාර්යාව. අන්න බලන්න සමශක්තිය ආකර්ෂණය. සමහරක් වෙලාවට නැත්නම් අපි කවදාකවත් දැකලා නැති අය අපිට මුණ ගැහෙනවා. මුණ ගැහුණාම පුදුම ලිංගතුකමක් ආදරයක් හිතවත්කමක් එනවා. එමත් එකින් නැත්. සමහරක් වෙලාවට දෙනවා කවදාකවත් දැකලා නැහැ. මේ මනුස්සයා දැකීමෙන්ම හරි නොසන්සුන්. මේ මනුස්සයා ඉන්න තැනකවත් ඉන්නේ නැහැ. අපේ ඇතුළේ නිකන් පුදුම වේදනාවක්. ඉන්නේ දෙන්නේ. අන්න ඒ වගේ සංසාරයේ ආදරණීය හිතවත් ලිංගතුකම් කියන මුණ ගැහුණාම හරිම හැඟීමක් ඇති වෙනවා. තරහ වෛර විරුද්ධකම් තියෙන මුණ ගැහුණාම අපේ හිතේ පුදුම නොසන්සුන්කමක් ඇති වෙනවා. දැන් මේ විදිහට ස්වාමීන් වහන්සේ බලනකොට 99 අවුරුද්දක් අන් සැමියෙක් එක්ක එකතු වෙලා මේ ස්වාමියාව මාරලා. දැන් අරමෑණියොත් බලනවා ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ අපේ ආම්තුරු මොකද කරන්නේ කියලා. බලනකොට මේ අතීතයේ බලනවා. ඊට පස්සේ මේ මෑණියෝ තේරුම් ගන්නවා මේ අතීතයේ මගේ ස්වාමියා තමයි මේ කියන්නේ. ඒකට බලනකොට මමත් 99ක් මාරලා. සියවෙනි එක බලනකොට සියවෙනි එකේදී අපේ දීලා. එතකොට සියවෙනි එක බලන්න කියලා දීපත් කරනවා. සියවෙනි එක බලනවා. සියවෙනි එක බලලා ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ඒ වෙලේම දිරිනුවන් පා අන්න බලන්න. සම්ම ශක්තිය ආකර්ෂණය. ඉතින් ඒ නිසා දැන් බලන්න රේඩියෝ තරංග තියෙනවනේ. දැන් රේඩියෝ කියනකොට 99.5 එහෙ රේඩියෝ තරංගය. මේ පැත්තෙන් අපි රේඩියෝ එක ඔඩ් කරේ නැත්නම් ඒක ඇහෙනවද? නෑ. ඒක ඒ සමශක්තිය, ඒ හිතවත්කම්, ඒ ලිංගතුකම්, ඒ ශක්තිය මේ තම ශක්තිය ඇති වුණාම තමයි පිටුනේ ඒ තරංගේ සම්බන්ධ වෙලා හිතවත්කම් ඇති වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ ස්වාමීන් වහන්සේ ඉස්සරගේ භාවනා කරන්නේ නෑ. ඉස්සරගේ අර මෑණියන්ගේ ස්වභාවය දැනගන්න. පස්සේ ගියේ භාවනා කරන්න. ඉතින් ඒ නිසා පිටුනේ මේ තුන් මාසය තුල අපේ හිතේ සැනසෙන නිවන ජීවිතයක් වඩපත් කරගන්න අපි මේ භාවනාව පුරු වෙන්න ඕන. අපි නිරන්තරයෙන්ම අපිට පුරුදුයි අකුසල භාවනාව අපිට පුරුදුයි. ඉරිතියාව කෝධිය වගේ පරිගණීව වගේ සිතුවිලි ක්‍රියාත්මක කරන්න කවුරු කියලා දෙන්න ඕනද? නෑ. ඒව නිරන්තරයෙන්ම අපිට පුරුදුයි. ඉරිතියා කරන් දුරින් නෑට ළඟින් නෑ. ළඟින් නෑ. අපිට දුක ඇවිල්ලා තියෙන්නේ අපි දව් කරපෑ හිතද දව් නොකරපෑ හිතද? දව් කරපෑ. එතකොට මේකතුනේ භාගතුනාද දේශනා කරා භාවනාව කියන එක අපිට පුරුදුයි. අකුසල භාවනාව පුරුදුයි. අසතිය වඩන්න පුරුදුයි. අයෝනිසෝ මනස්කාරය පුරුදුයි. දැන් භාගතුනාදී කියලා දුන්නේ සතිය වඩන්න යෝනිසෝ මනස්කාරය පුරුදු කරගන්න. ඒකට වීර්යය ඕනේ. අන්න ඔය තුරු තියෙන මොනවාද? යෝනිසෝ මනස්කාර සතිය තියෙන්න ඕනේ, සීය තියෙන්න ඕනේ, හිත දකින්න. යෝනිසෝ මනස්කාරය මිත්මුපත් තැන, කෙලෙසේ පටන් ගන්න තැන හඳුන ගන්න ඕනේ. වීර්යය තියෙන්න ඕනේ. ඒක එන කෙලෙසය පාවිච්චි නොකර ඉන්න උන්වයි තුන තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපේ හිතට කෙලෙසයක් ආවම නිරන්තරයෙන්ම අපි ඒ කෙලෙසය අයින් කරන්න, අල්ල කරන්න, නැති කරගන්න තමයි හදන්නේ. ඒක කරන්න අපේ හිතට පීඩාවක් එනවා. මම ඉස්සෙල්ලා කිව්වේ කෙනෙක් බැන්න බල්ලයි කියලා බැන්න. බල්ලයි කියලා බන්නකොට මක්කදේ අපේ හිතට ආපු කේන්දේ නිසා මම බල්ලෙක් කියන්නේ මම මොනවද කරේ මම බල්ලෙක් මේකම හිතේ ඉන්නකොට Taman හිතේ පීඩනය අසහනය ආදී වැඩි වෙනවා. අපේ හිත පිටුදුරි පංචද්වාරා වර්ජන මනෝද්වාරා වර්ජන කියලා කීප දෙකක් තියෙනවා. දැන් රූපයක් දැකලා බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පංචකාමීන් ඇසුරු කරගෙන ජීවත් වෙනවා. ඒවා මනෝ මේ පංචද්වාරා වර්ජන.
එහෙම නැත්තම් පිටුනේ ඒ කරපු දෙයකින් හිතේ අර මතකයක් ඇති වෙනවා. ඒ මතකේ ඒක ස්පර්ශ කරන්න ඒක තමයි පිටුනේ මනෝද්වාරා වාරජ්‍ය. ඉතින් එතකොට අපේ හිතේ කිලදයක් ආපු ගම අපි ලෝකයට චෝදනා කරන්න තමයි උත්සාහවන්ත වෙන්නේ. ඉතින් උත්සාහවන්ත ලෝකයට චෝදනා කරන්න තමන්ගේ හිතට පීඩාකාරී ස්වභාවයකටපත් වෙනවා. දැන් බලන්න අපිට ලේසි කෙනෙක්ව අගය කරන්නද කෙනෙකුට බනින්න? මොකද ලේසි? හොඳ කියන්නද නරක කියන්නද? ඔව්. හොරකම් කරන්නද හොරකම් නොකර ඉන්න? අපි සංසාරේ වැඩි කාලයක් පුරු කරලා තියෙන්නේ ඒව. ඒව තමයි පුරුදු වෙලා තියෙන්නේ. මනෝධාතු සකස් වෙලා තියෙන්නේ ඒව. ඒකෙන්ද ඒවටම හුරු වෙනවා අපි. හුරු වෙනවා. ඕසතක් මේ සමාජයේ ප්‍රතිකාර කරන්නේ හේතුවට. මේ ඵලය බුදුරජාණන් වහන්සේ ප්‍රතිකාර කරේ හේතුවට. ඉතින් හේතුව දුක් දුන්නොත් ඵලය නැති වෙලා යනවා. ඉතින් ඵලය පිටු ඵලයක් වෙනවා. ඉතින් ඒ නිසා අපි ඉතින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා මේ දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා සිදු කරන්න කියලා. දැන් බලන්න කිලෝමීටරයක් ගානේ තියෙනවා ත්‍රිවිධ චෛත්‍ය. මොනවද ත්‍රිවිධ චෛත්‍ය? ශාරීරික පාරිභෝගික උද්දේශික. චෛත්‍ය රාජයන්න් වහන්සේ, බෝධි රාජයන්න් වහන්සේ, බුදු පිළිම වහන්සේ. දැන් අපේ හිතේ ඕවගේ කෙලෙසයක් හිතේ වැඩෙනවා. තමන්ගේ හිතේ අමනාපයක් වෙලා, කාත් එක්ක හරි අමනාපයක් වෙලා මේ හිතේ කෙලෙසයක් වැඩෙනවා. අපිට අගේ ළඟ ඉන්නේ ඇයිද දුරු ඉන්නේ? අපිට අගේ දුරු ඉන්නේ. මරුණාම ගන්න. ළඟේ ඉන්නකන් ළඟ අපිට දැනෙන්නේ නැහැ. ඉන්නකන් දැනෙන්නේ නැහැ. දැන් අපි පොඩි කාලේ අපි පහතෝරන වයසේ අම්මගෙන් තාත්තගෙන් අහන ඉර පෙන්නලා හද පෙන්නලා අම්මේ අර මොකක්ද තාත්තේ අර මොකක්ද කියලා. ඊය පාරක් ඒවත් අම්මා තාත්තා කියන්නේ ඉර හද කියලා ඒකට විස්තර කරලා ඒක කියලා දෙනවා. අටවහම කීතරක් කිව්වොත් කියනවා නෑ. වයසට ගියාම අම්මා කෙනෙක් අහනවා අමතක වෙනවනේ අම්මලා. වයසට ගියාට පස්සේ ආම පුතේ බෙහෙත් බිව්වා. ඊට පස්සේ බෙහෙත් බිව්වා කියලා බිව්වා කියලා කියනවා. දෙවෙනි පාරක් දැන් ආන පුතේ බෙහෙත් බිව්වා. ඊට පස්සේ තාත්තේ ටිකක් වෙලා බිව්වා. තුන්වෙනි පාරට බැනලා කෑ ගන්නවා බෙහෙත් බිව්වා නේද කියලා කෑ ගන්නවා. අන්න බලන්න. වයසට ගියාම අම්මලා පොඩි ඇයවා. අපි අම්මා කියන පුතේ බෙහෙත් ඉවරයි කියලා. බෙහෙත් එතකොට අපි කියන්නේ මොකද? අදද නැද්ද? අදද නැද්ද කියලා. අම්මගේ කිසිත් කිව්වනම් දෙන්නම මම ගෙනත් දෙන්නම් කියලා. අම්මා කියනවා එපා පුතේ හිට වැඩට ගිහිල්ලා එනකොට ගියේ කියලා. එතකොට මේකතුනේ හිත දිවි ලෝකයක් බවට පත් වෙනවා. ගියා දිවි ලෝකයක් බවට පත් වෙනවා. මේ භාවනාව හරියට තේරුම් ගත්තොත්. ඉතින් ඒ නිසා ඔන්න තියෙන තැන ඕනේ නොබී. අකුසලේ වැඩෙන්න තියෙන තැන ඕනේ අකුසලේ ක්‍රියාත්මක නොකර ඉන්න. එතකොට දැන් අම්මා ගැන අපිට අර විදිහට නිවි කීයකින් දකින්න බැරුණේ මොකද? අම්මා ළඟ ඉන්නකම් අපිට අගයක් නැහැ. අන්න. ඉතින් ඒ නිසා අගේ නැති හින්දායි අපිට මේ විදිහට තේරුනේ. ඉතින් ඒ නිසා ගියක් දිවි ලෝකයක් කරගන්න නම් හිත දෙන මේ කෙලෙස් ටික හඳුනගත්තා නම් ඒක පාවිච්චි නොකරන අපි හිතට එහෙම වෙනවා. දැන් බලන්න මේ උදාහරණයක් දුවොත් ස්වාමියා කියනවා හෙට අපේ තාත්තයි අම්මයි සහෝදරයෝ වෙනවා. එතකොට අපි මේ කෑම ටිකක් හදලා දෙන්න ඕනේ කියනවා. එතකොට මොකද භාර්යාව කියන්නේ? මට නම් බෑ මගේ ඇඟිලි දෙනවා මට හරි අමාරුයි මට ඕක කරන්න බෑ කියලා කියනවා. එතකොට සතියක් දැන් මේ මිනිස්සුන්ට කොහොම හරි කෑම ටිකක් හරගත්තලා දෙනවා. මාසෙකට පස්සේ භාර්යාවගේ ගෙදරින් එනවා කියලා කියනවා. ලිස්ට් එකක් දෙනවා මේ ටික ගියේද කියලා. අර මිනිස්සයාගේ හිතේ හොඳ මානසිකත්වයක් තියෙනවද? තියනවද? දහම ප්‍රායෝගිකව කරේ නැත්නම් මේ මිනිස්යාගේ කෙලෙසේ ක්‍රියාත්මක කරනවා. දැන් ලිස්ට් එකක් දෙනවා. ලිස්ට් එකක් දුන්නාට පස්සේ මේ මිනිස්යාට අරක මතක් වෙනවා. මේ අම්මා තාත්තා එනවා කිව්වා. කෑම ටිකක් හදා දෙන්න බෑ කිව්වා. නමුත් මේ මිනිස්යා ඒක හිතට ආවට මේ මිනිස්යා බණ අහලා මේ භාවනාව ප්‍රායෝගිකව සිද්ධ කරන්න පුරුදු වෙලා තියෙනවා. නෑ. ලිස්ට් එක දෙන්න කියලා අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා මේ මිනිස්යා මේ බඩ ටික ඔක්කොම ගෙනත් තියලා කරන්න පුළුවන් උපකාර ඔක්කොම කරනවා. අවුරුද්දක් හිතෙනවා මම මෙච්චර දෙයක් කළා මේ මිනිස්යා පොඩි වෙනසක් කරේ නෑ කියලා අන්න මෙන්න හිතෙනවා. හිතලා මේ මිනිස්යා දැන් දහම දැනගෙන දහම ප්‍රායෝගිකව පාවිච්චි කරලා තමන්ගේ ජීවිතයේ සැනසෙන නිවින ජීවිතයක් බවට පාවිච්චි කරන ක්‍රමය මේ මිනිස්යා තේරුම් ගත්තා. දැන් අර විදිහට ක්‍රියාත්මක කරනවා. එතකොට පවුලට මොකද හිතෙන්නේ? පවුලට හිතෙන්නේ මම
මෙච්චර දෙයක් කරලා මේ මිනිස්සයා මෙහෙම කළානේ කියලා අන්‍යයාගේ හිත කුසලයට හැදෙන්න පටන් ගන්නවා. දැනලා කියනවා වගේ නෙවෙයි දහම ජීවිතෙන් පෝෂණය වුණාම ඒක අර තමප්පිච්ච මල වගේ. තමප්පිච්ච මලේ සුවඳ දෙන්න කියලා ලෝකයට කියන්න ඕනේ. පොළවේ තියෙන ඒ රසායනික ද්‍රව්‍ය ටික සුවඳ ගන්න රසායනික ද්‍රව්‍ය ටික අදින්න පුළුවන් ශක්තියක් තමප්පිච්ච මලට තියෙනවා. ඒ නිසා බුදුදහමින් පෝෂණය වෙච්ච ජීවිතේ නිසා අන්න භාවනාව ප්‍රායෝගික කරලා දැන් මේ මනුස්සයාට කෑම ගේන්නේ නෙමෙයි. උඹට අනිත් හිතේ. ඇයි මේ කරපු වැඩේ එච්චර කේන්තියක් හිත තුල ඇති වෙලා. නමුත් මේ මනුස්සයා පාවිච්චි කරේ නෑ. ඇයි පාවිච්චි කරේ නැත්තේ මේ මනුස්සයා දැනගෙන හිටියා මේ බණ ටික අහලා පාවිච්චි කරොත් වැඩි වෙනවා. පාවිච්චි නොකරොත් අඩු වෙනවා කියලා තේරුම් ගත්තා. මේ ප්‍රශ්නේ සමශක්තිය ආකර්ෂණයක් මේ පවුල මෙයාට ලැබුණේ සුදුසුකම. සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ සුදුසුකම. සුදුසුකමක් නැතුව කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මට මෙවගේ පවුලක් ලැබුණේ මගේ තියෙන සුදුසුකම. ඉතින් ඒ නිසා තව මම මේ අකුසල වඩාගෙන සංසාරයේ ජීවිතේ ඉතල ගන්න ඕනේ නැහැ කියලා මේ මනුස්සයා මේ විදිහට තේරුම් ගත්තේ ඉඳලා අර විදිහට ක්‍රියාත්මක කරා. ක්‍රියාත්මක කරාට පස්සේ හොඳට මේ පවුලගේ අම්මා තාත්තා සහෝදරයෝ ආවා. හොඳට සැලකුවා. සැලකුවට පස්සේ පවුලට හිතුණා අනේ මොන තරම් වැරදි දෙයක් මම කරේ. මේ දෙවියෙක් වගේ මිනිස්සෙකුට මම කරපු දෙයක් කියලා අන්‍යයාගේ ජීවිතේ කුසලයට වැඩෙන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා අපේ හිතට එන දුක් දෙන සිතුවිලි ආවිච්චි නොකර ඉන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඉතින් අපේ හිතේ නිරන්තරයෙන්ම පුරුදු වෙලා තියෙන සංසාරේ ඉඳලා දුකටපත් වෙන සිතුවිලි ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ නිසා අපේ හිතේ ඒ සිතුවිලි පාවිච්චි නොකර හිටියොත් සංසීමක් වෙනවා. මේ තුන් මාසෙම තමන් වඩන්න මෙන්න මේ ත්‍රිවිධ පුණ්‍යක් ක්‍රියා ජීවිතේ එකතු කරගන්න. දාන සීල භාවනා. දානීය කියන්නේ සම්පූර්ණ වශයෙන් දානීය කියන්නේ යමක් දී පරමාර්ථ වශයෙන් දානීය කියන්නේ අතහැරීම. එතකොට අපි අතහැරලා යමක් දෙනවා නම් අතහරිනකොට තමන් සතුට වෙනවා. දුන්නාම ගත්තේ කෙනා සතුට වෙනවා. අන්න ඕකට තමයි පින කියලා කියන්නේ. පුඤ්ඤානි වික්කවේ බාහිත් සුඛත්තේක අදිවචන පුඤ්ඤාන. පිනට බය වෙන්න එපා. පිනට පසුබහින්න එපා. පින කියන්නේ සැපේට කියන තවත් නමක්. ඉතින් එතකොට භවභෝග සම්පත් තමන්ට පිනට ලැබෙනවා. ලැබුණාම තමන්ට ඒක උපනිෂ්ඨය කරලා පාවිච්චි කරගන්න බැරි වෙන්නේ තමන්ගේ මේ භාවනාව කියන ක්‍රමය දන්නේ නැති නිසා. දැන් ඇඳ හම්බුණා ලක්ෂ 100ට නිින්ද හම්බ වෙන්නේ නැහැ. දැන් නිින්ද හම්බ වෙනවා. අපි අර විදිහට හිතන්න පටන් ගත්තා. දැන් ඒ කෙනෙක් අපිට දොස් කිව්වට පස්සේ අපිට ඒකමයි මතක් වෙන්නේ. අපේ මාන්නීය වැඩි තරමට අපි අපහසුතාවයට පීඩාවටපත් වෙනවා. අපි ඒකටම සාධාරණ වෙන්නේ දේවල් කියන්න හදනවා. ඒකට දොස් කියන්න හදනවා. එහෙම කියන්න හිතේ රත් වීම වැඩි වෙනවා. දැන් අපි එහෙම ක්‍රියාත්මක කරන්න කියලා හිතුවනම් නෑ. මේ මානසිකත්වය අනුව මම හිතියනම් මම කරන්නේත් ඒකමයි. මේ මානසිකත්වය අනුව එමය. සත්‍යෙත් තැටියක් උඩ ඉන්න මිනිස්සෙකුට ගාථාවක් කිව්වට කියන්න බෑ. ඉතින් ඒ නිසා මමත් මේකමයි කරන්නේ කියලා හිතුවා. අන්න හිතේ ඉන්න පටන් ගන්නවා. ඔන්න දැන් මානසිකාරය Tamanට වෙන්නේ තමන්ගේ හිත නිවිද පැත්තට. බල්ලට ගලක් ගෙවුවා බල්ලා ගලට බොනවා. සිංහට ගලක් ගෙවුවා ගල ආපු පැත්ත බලනවා. දැන් බලනවා මට මොකද උනේ? මගේ හිතේ ආතතිය වැඩි වෙනවා, අසහනය වැඩි වෙනවා, මම පීඩාකාරී තත්ත්වයකටපත් වෙනවා. අන්න මේක හිතනකොටම පින්තුනේ හිතෙන් හිත දකින්නවා, හිත දිවෙනවා, නිවිච්ච හිතේ නිවිත් දානාපානි හුස්ම රැල්ල දැනෙන්න ගන්න. අන්න හුස්ම රැල්ල දැනුණා නම් පින්තුනේ එතන තමයි අලෝභාදී තමුව තියෙන්නේ. ඉතින් එතනට එහා ඔක්කොම ලෝභ දේශ මෝහ. ඉතින් ඒ නිසා පින්තුනේ ඔන්න දානි, පරමාර්ථ දානි, සම්මුතික දානි. දාන සීල. සීල කියන්නේ කය වචනේ සංවරකම. ඒකට කායික සංවරකම යන්නේ හිතට එන කෙලෙස් පාවිච්චි කරන්නේ නැහැ. පාවිච්චි කරන්නේ නැතුව ඉන්න එකට තමයි පිටුනේ සීලය කියන්නේ. එතකොට පාවිච්චි නොකරන තරමට සීලය කායිකනේ සංවර වෙනවා. දැන් අපි හිතන්නකො මේ ඔල්ලෝසුව තමන්ගේ කියලා හිතන්න. මේ ඔල්ලෝසුවට මම බැඳිලා තියෙන්නේ. මේ බැඳිලා තියෙන ඔල්ලෝසුව තව කවුරු හරි අල්ලනකොට කැමති වෙනවා. ගන්නකොට කැමති වෙනවා. තමන් පුදුම විදිහට නොසන්සුන් වෙනවා. ඒ නොසන්සුන් වෙනකොට තමන්ට හිතේ දැන් ඔන්න මේ මනෝද්දා වර්ජන සිද්ධ වෙනවා. මේ හිතේ නිරන්තරයෙන්ම ඒ කෙලෙසේ තමයි වර්ධනය වෙන්නේ. හිතේ කෙලෙසේ වර්ධනය වෙනකොට තමන්ට කටවාගෙන ඉන්න බෑ. ඊට පස්සේ කියනවා නෝක පුතෙන් තියන්න කියලා. ඒ අර තමන් එකට බැඳිලා තියෙන තරමට තමන්ගේ වචනේ මේ විදිහට. එයා ඒක කියන්නේ නැතුව ඒක අල්ලලා ගලවන්න හදනකොට තමන්ට ක්‍රියාත්මක වෙනවා. තමන් ඒක අතින් ඇදලා ගන්නවා. එතකොට හිත වචනේ කය මේ තුන් දොරම තිබුණේ
අකුසලයට පත් වෙනවා. ඉතින් ඒ නිසා තමයි මේක හිතට එන කෙලෙසිය පාවිච්චි කරේ නැත්නම් දානේ ඒක කය වචනේ සංවරකම මේක ඒ විදිහට අතහැරපු ප්‍රමාණයට අනුව කය වචනේ සංවර වෙනවා. ඒ දෙකේ වැඩිම දිනුම භාවනාව. හිතට එන කෙලෙස් පාවිච්චි කරේ නැති සීලය, ඒ දෙකේ දාන සීල දෙකේ වැඩිම දිනුම භාවනාව. අන්තිමේ ඒකාග්‍රතාවයට පත් වෙනවා. පිළිතුරු කාල වේලාව නික්ම වුණා. එයක් ඉවරයි විනාඩි තව පාඩ දැන් වස් ආරාධනාව සිද්ධ වෙනවා. ඉතින් තව විනාඩි 10යි. ඉතින් ඒ නිසා මේ කියු කරුණු කාරණා තේරුම් අරගෙන තමන්ගේ ජීවිතය සැනසෙන ජීවිතයක් බවට පත් කරගන්න මේ උදාාර ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ කරගත්ත උදාාර ශක්තිය බලය තේරුවා සමරනායක ආත්මයටත් ඒ වගේම ආපෝෂකත් ආනන්ද චිත්ත පෙරේරා ආදරණීය ස්වාමි පුරුෂයාට මේ විනෝනා ඒ විතාන අතුරු මේ සියලු ඥාතීන්ට මේ පිංගික සීමාවක් වේවා. ඒ වගේ මේ ස්ථානයේ වැටෙන මහා සංඝරත්නයට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. උපන්දිනේ සමරණ අවුරුදු 22ක් සම්පූර්ණ වන ඊදුසි හිමායා පෙරේරා ආදරණීය දිනයට තේරුකා සමරනායක මහත්මිය ඇතුළු පෞද්ගලික සැමටත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිර ජීවනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු දෙනාට නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සංසීමේ ජීවිතය ගත කරගෙන යෑමෙන් නිවන් දකින්නත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානයේ වැඩ සිටින මහා සංඝරත්නයට සාසනික කටයුතු කරගෙන යාමට ශක්තිය ධෛර්ය වීර්ය බලය නිදුක් නිරෝගී සුවපත් භාවය සත්පුරුෂ ආශිර්වාද දේවා සමිතිය ආරක්ෂාව සැකවරණයේ චිර ජීවිත උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි සියලු දෙනා දෙවියන්ට ඥාතීන්ට පින් අනුමෝදනා කරමු. ආකාශත්තාජි බුම්මත්තා Kalian